මේ කේන්ති යන්න එපා හරිද? YouTube එකේ ඉන්නවා මචං රහස් පොලිසියේ වැඩ කරන්න ඕන උන් හරිද? පොලිසිය ඉන්නවා මචං YouTube කරන්න ඕන. මම දැක්කා මචං මේ උඹලා වීරත්වයෙන් ආරූඪ කරපු සීන් එකක් හොඳේ. KDH එක පන්නගෙන යනවා අර CD100 එක බයික් එක්කද කොහෙද පන්න ගන්න දෙදරනවා මචං බයික් එකත් උන් දෙන පන්නනවා ඒ නවත්තපන් වෙඩි තියනවා නවත්තපන් වෙඩි තියනවා ඌ පන්නලා පැය භාගයක් විතර මචං පන්නද්දි මචං ඉස්සරහින් යන KDH එක යට කරගෙන යනවා අර වාහන කුඩු පට්ටම් කරගෙන යනවා. අඩේ නිකමට හිතපන් පාරේ මිනිස්සෙක් බැස්සනම් උඹගේ අක්කාරි නංගාරි තාත්තාරි අම්මාරි පුංචිහරි මහපාරි මොකෙක් හරි එකෙක් ඒ පාර ක්‍රොස් කරනකොට අර වාහනේ වල වැදුනා නම් අර පස්සෙන් පන්නපු උන් දෙන්නකට වග කියන්න ඕනේ නැද්ද? පොලිසිය ඇතුලේ තියෙනවා පොලිස් කාර්යයකට ජොබ් එකක්. ඒ පොලිස් කාර්යය දෙන්න මම නම් හිතන්නේ නෑ ජොබ් එක කරා කියලා. මොකද්ද ජොබ් එක? මචං පොලිසිය කියලා කියන්නේ මේ උඹයි මමයි නෙවෙයි. පොලිසිය කියන්නේ හරි සංවිධානාත්මක සංවිධානයක් මචං. හරිද? එයාලගේ මචං sannivedana උපකරණ තියෙනවා මචං. කලලයිට්ටක් ගානේ ඉන්නවා මචං පොලිස් නිලධාරියෙක්. ඔහුට තියෙනවා ඕකෙට වගේ එකක්. මුන් නිකමටවත් උඹලා අහගෙනද මේකෙන් කතා ඕවා දැන් මම මේ බොරුපණ පාරෙන් දැන් රත්මලාන පැත්තට මෙහෙම යන ගමන් ඉන්නේ. මේ අපි ඉදිරියෙන් මෙන්න මේ වර්ගයේ KDS වර්ගයේ Toyota මෙන්න මේ රටේ දැන් වේගෙන් තියෙනවා මේක නවත්තන්න අනුත්කා ධාවනය කරනවා කරුණාකරලා පොලිස් කණ්ඩායමක් යොදවන්න ඕව. ඇහුණද? නේ මචං ඌ මොකද්ද කිව්වේ වීඩියෝ කරපන් මේ පොලිස් කාර්යයෙන් දැන් මොකක් අන්න නෙමෙයි මචං වීරත්වය අවශ්‍ය වෙලා තියෙනවා පව් අකෝ ජොබ් එක කරන්න තියෙන්නේ ඒක ඇතුලේ යම්කිසි අනතුරක් සිදුවා නම් මිනිස්සෙක් මරණට පස්සේ ඌ දඩ වාහනේ එක යන වේගේ ඒක හැප්පිලා මරනවා නම් මචං ඊට සුදුසු ක්‍රමයක් තෝරන්න ඕනේ හරිද කිසිම දැනුවත් කිරීමක් නැහැ හරිද ඔක්කොම මේ තනි අතර අරන් කරන්න නීතියක් මචං උන්ට මේකේ නෑ මේ මහ ජනතාව විදියට පොලිසියට විශාල බදු ප්‍රමාණයක් ගෙවනවා නඩත්තු කරන්න ඕවගේ මේ වන් මෑන් ෂෝ අපි බලාපොරොත්තු වෙන්නේ නෑ මචං එහෙම එපා ඒ තමිල්නාඩුව කරගන්න ගිහිල්ලා නෑ අපිට එහෙම එකක් එපා හරිද ඔක සාමූහිකව මචං මේ ජනතා ජාග්‍රහණය අරන් දෙන්න අල්ල ගන්නවා අර පාතාලේක ඝාතනය කරපු සැකකාරයා මහරගමින් හරි කොහින් හරි ඊට පස්සේ ලයිව් දෙනවා Facebook එකේ විමර්ශන කටයුත්තක් කරනවා එතන ඔබ කොයිද වැලිගම සභාපතිවරයා ඝාතනය කරන්න රැගෙන ගිය දුවක්කෝ දියා පොලිස් නිලධාරියෙක් ඉල්ලනවා වීඩියෝ කරනකම දැන් අපි ඔක්කොම දන්නවා උසාවියේ මේ අර නඩුකාරුන් වහන්සේලා කලින් අපි දන්නවා ඊට පස්සේ ඒට ගිය ජගරාව ගියත් ඒකෙමද ඒ බයික් එක කාගේද ඒ බයික් එක දුන්නේ කවුද? බයික් එක කෝ බයික් එක බියා ඒ ඔක්කොම වීඩියෝ කරලා සෝෂල් මීඩියා දානවා ඔන්න නිවුස් එකෙත් යනවා එතකොට මේ විමර්ශන කටයුතු හරියට කරගන්න පුළුවන්ද නේ හරියට කරගන්න බෑ ඇයි ඒ තොරතුරු එළියට යනවා ඊගාවට මේ ගේම් එක තුල ඊගාව එක හැංගෙනවා ඕවා රහසිගත මෙහෙයුම් ඕවා මූණු අනාවරණය කරන්නේ නෑ මොනවද මේ වැඩ පොලිසිය ඔච්චර ෆේල්ද ලංකා මේක හරියන්නේ නැහැ මේක මුට මේ පිස්සුවක් ඇදලා තියෙන්නේ දැන් මූණට හඩුව දාගන්න ඔයගොල්ලෝ වීරයෝ ඕගොල්ලෝ ඇතුළේ හදා ගන්න වීරයෝ ඒ මනුස්සගේ මූණ දැක්කද හොරෙක් හරි මොකෙක් හරි මනුස්ස ඝාතකෙක් හරි තව පෞල් පසුබිමක් තියෙනවා ඒ ඌ ඝාතකෙක් වුණාට අපි කොහොමද දන්නේ අනික ඌම කියලා දැන් අර සේයා සදුමිනි ඝාතනයේදී කොණ්ඩයා කියලා සැකකාරයෙක් ආවා අවසානයේ කොණ්ඩයා නෙවෙයිනි කොච්චර මේ සමාජය පට්ට ගැහුවද කොණ්ඩයාමයි කියලා ඒ මිනිහට පාරේ බහලා යන්න පුළුවන්කම තිබ්බත් බැරි වුණානේ ඒ වගේ මූමද කියලා හරියටම දන්නවද දැනගන්න කල් ඇයි මේවා මේ නිවරණය කරන්නේ පිස්සුද ශ්‍රී ලංකා පොලිසියට අපි අහන්නේ පිස්සුද ඇයි මිනිස්සෙකුට වැරද්දක් කරත් ඒක මේ සමස්ත සමාජයටම ප්‍රදර්ශනය කරන්න දැකලා පේනවා උසාවියට ගේනකොට රෙද්දෙන් ඔළුව වහගෙන ගේන්නේ ඇයි මොකෙක් වුණත් පෞද්ගලිකත්වයක් තියෙනවා අනිත් එක ඉතින් එහාට ඔහු අට බැඳිච්ච පවුල් සංස්කෘතියක් තියෙනවා ඒ මිනිස්සු කොහොමද මුණ දෙන්නේ හෙට ඉඳන් කොහොමද මේ මිනිස්සු එළියට යන්නේ බයයිනේ මේවා ඇවිල්ලා හදාගන්න අපි පොලිස්පතිවරයාට කියන්නේ අපි හිතනවා ඔයා හොඳ මිනිස්සෙක් කියලා ඉන්න ටෝක් එකක් දීලා තිබ්බා ඒක මරුවා මොකද්ද ටෝක් එක
සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වන කිසිදු කෙනෙක්ට පොලිසිය ආරක්ෂා දිය යුතු නැහැ මරු. මොකද අපි දන්න හොඳාකාරම ඒ කාලේ දුමින්ද සිල්ලා ඊට පස්සේ අර හිරුනිකාගේ තාත්තා පොලිස් ආරක්ෂාව ඇතුළු දෙපාර්ශ්වයම කියලා ගැටමක් ඇති වෙනවා. අන්තිමට එක පොලිස්වලදී මැරෙනවා, අනිත් පැත්තෙන් අනිත් තුන් හිරේ යනවා. ඒක නිසා පොලිසිය බේරගන්න පුළුවන් හොඳ උපක්‍රමයක්. ජගත් සජබේ මන්ත්‍රී ජගත් විතාන පාතාලයත් එක්ක සම්බන්ධ නම් ඔහුට අදාළ කරන නීතිමය කටයුතු ටික සිද්ධ කරන්න. ඒවා දිහා අපි බලාගෙන ඉන්නේ. ශ්‍රී ලංකා පොලිසියට ජය වේවා.